හැමෝම සාදනින් පිළිගන්නවා. මම සමහර ගස් වර්ග පැළ වර්ග ගැන තනි වීඩියෝ එකක් ගෙනවා. ඒ වගේම සමහර වගාවන් තියෙනවා ඒ දේවල් ගැන ගොඩාක් විස්තර ගොඩක් දේවල් මට කියන්න තියෙනවා. මේ ඇන්තූරියම් කැක්ටස් සකිවලන්ට් පිලෝ වර්ග අනිත් ෆෝලියේජ් වර්ග ඒ වගේ දේවල් ගැන මට තනි වීඩියෝ එකට වඩා දේවල් විස්තර කරන්න තියෙනවා. ඒක නිසා මම තීරණය කරා ඇන්තූරියම් මගේ දේවල් ගැන තනි වීඩියෝ එකක් නැතුව වීඩියෝ කීපයක් එකළඟ දවස් කීපයක් ඇතුළත දාන්නම් කියලා. අද ඉඳලා අපි කතා කරමු ඇන්තූරියම් ගැන. ඇන්තූරියම් බෝ කරගන්න විදිහ, ඇන්තූරියම් ඇට පැළවලින් පැළ හදාගන්න විදිහ, ඉක්මනින් මල් ගොඩක් ගන්න දාන්න ඕනේ පොහොර ගැන, හරියන ඇන්තූරියම් මාධ්‍යයක් හදාගන්න විදිහ, ඇන්තූරියම් පැළවල් ලෙඩාවහම ඒවට කරන්න ඕන දේවල් ගැන, මේ වගේම ඇන්තූරියම් පැළ හදද්දී ඒවට තියෙන විශේෂ ටිප්ස් ගැනත් මේ වීඩියෝ එකේ මම දාලා දෙනවා. අද අපි බලමු කොහොමද ඇන්තූරියම් පැළයකින් අලුත් පැළ බෝ කරගන්න කියලා. ඇන්තූරියම් පැළයකින් ලේසියෙන් පැළ බෝ කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එක විදිහක් තමා මේ මම දැන් පෙන්වන්න යන විදිහට පරාගණය කරලා ඒ වලේන ඇටවලින් පැළ හදාගන්න එක. මේ තනි දණ්ඩ තනි මලක් විදිහට අපි කිව්වට මේ තියෙන ස්පැඩික්ස් කියලා කියන්නේ මේකට. මේකේ තියෙනවා ගැහැණු මලයි පිරිමි මලයි දෙකම. ගැහැණු මල් පිපෙන්නේ එක කාලෙක, පිරිමි මල් පිපෙන්නේ වෙනම කාලෙක. දැන් මේකේ ගැහැණු මල් පිපිලා තියෙන්නේ. ඒ විදිහට එකම මලේ එකම කාලෙදී ගැහැණු මලයි පිරිමි මලයි පිපෙන්නේ නැති වෙන්න හේතු වෙලා තියෙන්නේ තම ගහේ මල පරාගණය වුණොත් අලුත් වර්ගයක් හැදෙන්න නැතුව යනවා. ඒ වගේම මේ પરම්පරාව එන්නෙන්නම දුර්වල වෙනවා. හරියටම මිනිස්සුත් ඒගොල්ලන්ගේ ලේනෑකම් තියෙන අයත් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ නැහැ වගේම තමයි. ඉස්සල්ලාම ගැහැණු මල දින 7ත් 10ත් අතර පිපිලා පිරිමි මල දින 14ත් 21ත් අතර කාලය තමයි පිපෙන්නේ. ඊට පස්සේ මේ පිරිමි පරාග වෙන මලකින් අරගෙන පරණත වෙච්ච ගැහැණු මලක අරගෙන ගාලා ඒක ගාන්නත් සුදුසුම වෙලාවක් තියෙනවා. ඒ වගේ වෙලාවට ඒ අවදියේ හරි විදිහටම කරන්න ඕනේ. එතකොට තමයි එකෙන් ඇට හැදෙන්න පටන් ගන්න. ඊට පස්සේ හැදෙන ඇට හොඳ පරණත ගානට ආවා මේ විදුනහම ඒවයින් අරගෙන පැළ බෝ කරගන්න විදිහ තියෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැන ලොකු විස්තරයක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද මම කතා කරන්නේ වර්ධක ප්‍රචාරණය ගැන. එහෙම නැත්නම් ගහේම කොටස් වලින් පැළ හදාගන්න ක්‍රමය ගැන. ඇට වලින් හදාගත්තු පැළයකින් මල් එන්න ගහ හැදෙන්න ටිකක් ලොකු කාලයක් යනවා. අලු කැබලි වලින් වගේ අපි ගන්න පැළයක්, එහෙම නැත්නම් බෙදිච්ච අතු වලින් ගත්තු පැළයකින් අපි පැළයක් හදාගත්තොත් ඒ තරම් කාලයක් යන්නේ නැහැ මල් හැදෙන්න. මොකද ඒක දැනටමත් ඉක්මනින් හැදෙන ගානකට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒක ඉක්මනට හැදෙනවා. අපිට මේ ක්‍රමෙන් දිගට තියෙන අතු කැබලි අරගෙන ඒවා කපලා පැළ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉහළම කොටස, එහෙම නැත්නම් එපිකල් කියලා කියනවා. ඒ කොටසෙන් කපලා වෙන් කරගෙන ඒ කොටස හිටවන්නත් පුළුවන්. ඊට පස්සේ ඊට යටින් එන පැළ වලින් ආපහු පැළ හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පැළේ යටින්ම මොටෙයියෝ දානවා. ඒ මොටෙයියන්ගෙන් පැළ බෝ කරගන්නත් පුළුවන්. සමහර ඇන්තූරියම් පෝච්චි වල පැළ තියෙන අවුරුදු 5-6 වගේ හැදිලා තියෙනවා. ඒ වල දණු ගොඩාක් උඩට ඇවිල්ලා කොළ 3ක් විතර තමයි ගහේ තියෙන්නේ. ඒ කියන්නේ ගහ සරුවට හැදෙන්නෙත් නැහැ. ඒ දණ්ඩ නිකම් උඩට හැදෙනවා විතරයි. මල් පිපෙනවත් අඩුයි. අර විදිහට කපලයකින් පැළ බෝ කරගත්තොත් අපිට එතනින් තව පැළ ගොඩක් හදාගන්නත් පුළුවන්. ඒ වගේම තවත් මල් ප්‍රමාණයක්ත් වැඩි වෙනවා. ඒ වගේම ගහත් ඉක්මනට හොඳට හැදෙනවා. දැන් අපි බලමු අතු කපලා මේකෙන් අලුතෙන් පැළ කීපයක් හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන වර්ග කීපයක් අරන් තියෙන ඇන්තූරියම් වල ඒවල දණු ගොඩාක් උසට ඇවිල්ලා ගොඩාක් අර සරුවට තියෙන ගතිය අඩු වෙලා ඒක දඬු වගේ දිගට ඇවිල්ලා තියෙන අතු ටිකක් ගත්තේ. මේක දණ්ඩකින් අපිට පැළ 2-3ක් වගේ ගන්න පුළුවන්. එතකොට ඒ තියෙන පැළයට අමතරව උඩ තියෙන টොප් කෑල්ලයි ඊට පස්සේ යටින් දා පැළ 2ක් වගේ ගන්න පුළුවන්. සමහරලාට ඒ ගන්න දඬු කෑල්ලෙම පැළ එකකට වඩා හැදෙන වෙලාවලුත් තියෙනවා. මම මේ වෙලාවේ මේ කරන්නේ ගහේ දණ්ඩේ අර වැවිලා තියෙන මුල් ටික කපලා අයින් කරන එක. මුල් ටික තිබ්බත් ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මුල් ටික තිබ්බහම ඉක්මනට ඒ මුල් ටිකත් ඇදලා ආය අලුතෙන් දැල්ලක් එන්න ලේසි. ඒ වුණාට අර අතු පැල කරන්න අමාරු නිසා මම මුල් ටික කපනවා. මොකද මුල් ටික කැපුවයි කියලා අවුලක් වෙන්නේ නැහැ. ඒ මුල් කැපිච්ච තැන් වලින්ම ආය අලුතෙන් මුල් දානවා. එහෙම නැත්නම් අලුතෙන්ම මුල් අදිනවා. මම දැන් මේ දණ්ඩේ මුල් කෑලි 3-4ක්, ඒ කියන්නේ පුරුක් 4-5ක් වගේ තියෙන්න ඇරලා අතු කෑල්ල කපලා ඒ টොප් කෑල්ල වෙනම හදනවා. මේ වගේ අතු කැපීම් කරද්දී හොඳට කැපෙන සෙකටීරයක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි.
මොකද මේ වෙලාවෙම මම කැපීම කරද්දිත් අර ඒකේ සම්පූර්ණ හොඳට තියුණු කැපීමක් වෙන්නේ නැතුව අගින් කඩතොළු වෙලා වගේ. ඔය වගේ තියෙන මේවා ගොඩක් වෙලාවට දීන වගේ ආසාදන එන්න පුළුවන්. ඒකින් දෙක ඇල්ලත් මම කපලා අයින් කරනවා එතන. මංගාව තියෙන සෙක්‍රටරියට කඩතොළු වෙලා තියෙන්නේ. කඩතොළු වෙච්ච සෙක්‍රටරියට වඩා හොඳට කැපෙන පිහියක් හොඳ නිසා මම මේ වෙලාවේ පිහියක් පාවිච්චි කරන්නේ. හොඳටම අර කඩතොළු වීම නැතුව එක පැත්තකට හරියට කැපිච්ච කැපුමක් තිබ්බනම් හරි. ඊට පස්සේ අපිට ඒකේ දීර්ඝනාශකයක් හරි අඟුරු හරි ගාලා ඒක දීර්ඝ ආසාදනය වෙන්නේ නැති වෙන්න හදා ගන්නයි තියෙන්නේ. දැන් මේ පැලේ මම ආපහු මම කලින් පැලේ හදලා තිබ්බ දනම එතන මාය පැල කරනවා. එතකොට ආයෙත් මේක මුල් ඇදලා සාමාන්‍ය විදිහටම ගහයත් හැදෙනවා. මම මේ වෙලාවේ කොළ ටිකක් මල් ටිකක් කපලා අයින් කරන්නේ ගහට දැනෙන පීඩනයේ ගතිය අඩු වෙන්න. මොකද මේකේ දණ්ඩේත් කොටසක් අයින් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ මුළුත් ගොඩක් කපලා තියෙන්නේ. මේ විදිහට කොළ ටිකක් මල් ටිකක් වගේ කපලා අයින් කරාම ගහේ ශක්තිය ටිකක් ඉතුරු වෙලා ආපහු දලු දාලා මුල් ඇදලා එන්න ඒක උදව්වක් වෙනවා. දැන් මම මේ කලින් කැපුවා වගේම අඟල් 2-3ක් තියලා මුළුත් කීපයක් ඉතුරු කරලා ආයෙත් අර වගේම උඩම දැල්ලේ කැපුමක් ඉතුරු කරගන්න යන්නේ. දැන් මෙතන පේනවා ඇති අර විදිහට මම කලින් කිව්වා වගේ මුල් වල කැපුමක් කරාට ආය අලුතෙන් එතනින්ම මුල් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා බය වෙන්න නැතුව මුල් ටික කපන්න. මොකද මුල් ටික කැපුවාට පස්සේ අලුතෙන් ආය මුල් එනවා. කලින් කරා වගේ මංගල් 3-4ක් වගේ පල්ලෙහායින් මුල් ටිකකුත් ඉතුරු කරගෙන ආයෙත් අර වගේම කැපුමක් කරනවා. ඊට පස්සේ යටින් තියෙන කොළ කීපයකුයි මල් කීපයයි කපලා අයින් කරනවා. දැන් මේ මුල් කපලා ලෑස්ති කරගන්න අනිත් දඬු කෑලි ටික පැල කරන්න. මේ මුල් කපද්දී අපි ඉතාමත් පරිස්සමෙන් අර දඬු කෑලි වල තියෙන ඇස්, ඒ කියන්නේ ඒ තැන් වලින් තමයි දළු එන්නේ. ඒ තැන් පරිස්සම් කරගෙන මුල් ටික කපන්න අපි වගවලා ගන්න ඕනේ. මේක අර පිහියෙන් රහින්න වගේ ගියොත් ඒ ඇස් ටික ඔක්කොම කැපිලා අයින් වෙනවා. ඒකින්ද පුළුවන් තරම් මුලට දුරින් කැපුවත් කමක් නැහැ. මම මේ පෙන්නන විදියට. දැන් මේ දඬු කෑලි අඟල් 2-3 කොටස් වලට අපි කපලා පැල කරගන්න ඕනේ. අඟල් 2-3 කොටස් කියන්නේ සමහර අතු තියෙනවා පුරුක් 2-3 එක ළඟ තියෙනවා. සමහර දඬු තියෙනවා පුරුක් ගොඩක් දුරින් තියෙන්නේ. මේ අත් එහෙම බැලුවම පුරුක් ගොඩක් ළඟින් තියෙන්නේ. ඒකෙන් අඟල් 2 වගේ කොටස් වල කැපුවට කමක් නැහැ. ඔයාලට හොඳ ගණන් වර්ගයක් මේ විදිහට කරලා බලන්න බයයි නම් ඔයාලට මිලා අඩු පරණ වර්ගයක් අරගෙන කරලා බලලා උත්සාහ කරලා ඒක සාර්ථක වුණාම අනිත් වලගේ පැලෙත් ඒ විදිහටම කපලා හදලා බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් පැලේ පෝච්චි එක වගේ තියෙනවා නම් ඔයාලට තවත් ක්‍රමයක් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඔයාලට මේ කපන විදිහවල් කරලා බලන්න බයයි නම් ඔයාලට තවත් ක්‍රමයක් තියෙනවා. පැලේ පෝච්චි එක නම් තියෙන්නේ පෝච්චියෙන් ගලවලා අරන් දණ්ඩ ගොඩක් දිගයි නම් මේ ක්‍රමය ගොඩක් ලේසි කරන්න. පැලේ ගලවලා අරගෙන පැලේ හරස් අතට මාධ්‍යයක දාන්න. මාධ්‍යයකට දාලා මාධ්‍යයෙන් පොඩ්ඩක් වහලා වතුර එහෙම සාමාන්‍ය විදිහට දාලා පැලේ නරත්තු කරගෙන යන්න සති කිහිපයක්. එතකොට ඒ දණ්ඩේම මුල් අදින්න පටන් ගන්නවා. මුල් ඇද්දට පස්සේ පුළුවන් ඔයාලට ඒක කෑලි වලට කපලා ඒක මාධ්‍යය හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ කෑලි වලට කපලා ටිකක් දවස් තිබ්බාම කොහොමත් ඒ ඇස් වලින් ආපහු දළු වෙනවා. ඒ දළුව ආවට පස්සේ ඕනනම් වෙනම පෝච්චි වෙලා හිටව ගන්නත් පුළුවන්. මේ දණ්ඩ අරන් බැලුවහම අර කලින් වගේ එක ළඟ නෙවෙයි පුරුක් තියෙන්නේ. ඔයාලට හොඳට පේනවා ඇති මෙතන එක පුරුකක් තිබ්බට මේකේ අනික් පුරුක තියෙන්නේ මෙතන. පුරුක් තියෙන්නේ ගොඩාක් ළඟින් නෙවෙයි. අපි ඒක නිසා මේ වල පුරුක් දෙකක් වගේ අහුවෙන්න බල්ලා කපන්න ඕනේ. එතකොට අඟල් 2කට වඩා කොහොමත් වැඩි වෙනවා. ඔයාලට පුරුක් හොයාගන්න බැරුව වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් පුරුකක් අනිවාර්යයෙන්ම කොලයක් ළඟින් තියෙනවා කියලා හිතාගන්න. මේ ඇන්තූරියම් වල මේ වේලිච්ච වගේ තියෙන පොතු වලින් තමයි ඔය ඇස් එහෙම ආවරණය වෙලා තියෙන්නේ. මොකද ඒ දැල්ල එන තැන පරිස්සම් වෙලා තියෙන්න ඕන නිසා තමයි ওই විදිහට වේලිලා ඒවා ආවරණ විදිහට හැදිලා තියෙන්නේ. ඒ ඇහැක් අහුවෙන්නේ නැති වෙන්න ඒ අතර මැදින් අපි මේ වෙලාවේ කපලා ගන්න ඕනේ. දැන් අපි දඬු කෑලි කපාගෙන ඉවරයි. දැන් අපි මේ කැපුම් පෘෂ්ඨවල දිලිරනාශකයක් හරි අඟුරු හරි ගන්න ඕනේ. ගොඩාක් ඇන්තූරියන් දඬු හදන අයට තියෙන බයක් තමයි ඇන්තූරියන් දඬු ටික පැල කරාට පස්සේ ඒව නරක් වෙයි කියන බය. මේ වගේ දෙයක් කරාට පස්සේ ඒ වගේ දෙයක් වෙන්න තියෙන අවදානම ගොඩාක් අඩු වෙනවා. මම මෙතෙන්දි මේ පාවිච්චි කරන්නේ සාමාන්‍ය ලිපක වගේ පාවිච්චි කරලා අයින් කරපු අඟුරු කෑලි ටිකක් අරගෙන කුඩු කරලා තමයි මේ ගන්නෙ. මේ අඟුරු ගානකින් වෙන්නේ අඟුරු වලින් කැපුම් පෘෂ්ඨයේ බාධකයක් වගේ එකක් හැදෙනවා.
ඒ බාධකය නිසා දිලීරවලට දඩු කෑල්ල ඇතුළට එන්න බෑ. ඒ වගේ දෙයක් නිසා තමා ඒ වගේ කුණුවීමක් නොවෙන්නේ. දිලීරනාශකයක් තියෙනවනම් ඒක පාවිච්චි කරන්න. මොකද අඟුරු වලින් ආරක්ෂා වෙන්නේ කැපුම් පෘෂ්ඨ දෙක විතරයි. ඊට ඇතුල් වෙන්නේ කැපුම් පෘෂ්ඨ වලින් විතරක් නෙවෙයි. සමහරලාට දඩු කෑල්ලෙන් ඇතුළටත් ඒකට එන්න පුළුවන්. ඒක නිසා ඔයාලා ගාව දිලීරනාශකයක් තියෙනවා නම් ඒක කැපුම් පෘෂ්ඨ දෙකේ විතරක් නෙවෙයි. අදපු මාධ්‍යයටත් දිලීරනාශක මිශ්‍ර කරපු වතුර ටිකක් දාන එක හොඳයි. එතකොට තවත් අර මාධ්‍යයේ තියෙන සුද්ධ ජීවීන් ටික විනාශ වෙලා යනවා. මම මේ වෙලාවේදී කරන්නේ අර වේලිච්චි ආවරණ වගේ තියෙන ටික ගලවලා ටිකක් අයින් කරන එක. එහෙම කරාම මේක පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ විදිහට පරිස්සමට පොතු ගලවලා දැම්මහම අලුතෙන් එන දැල්ලට එළියට එන්න ඒක ගොඩක් පහසු වෙනවා. අනික ඒකට පොඩක් ඉරේලි වැටෙන හින්දා ඒකෙමුත් වාසියක් තියෙනවා ඉක්මනට දැල්ල හැදෙන්න. දැන් දණු කැලි ටිකක් කපලා ඒවල දිලීරනාශකයක් විදිහට අඟුරුත් ගාලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක හදාගත්තු මාධ්‍යක පළ කරන්න. දැන් මම මේ අරන් තියෙන තැන මම කලින් පොල්ලෙලි දාලා කොරඩු දාලා කොම්පෝස්ට් දාලා හදාගත්තු තැනක්. මම මෙතන පාවිච්චි කරන්නේ ඔය වගේ දණු කෑලි වලින් අතුත් පැල කරගන්න. මම එතනම මේ පැල ටිකක් ගහනවා. ඔයාලට දඩු පැල කරගන්න මාධ්‍යයක් විදිහට පොල්ලෙලි කෑලි, වැලි, කොහොබත් මතු පිට පස්තියක් එකතු කරලා ඒ වයින් සාමාන්‍ය එකට එක වගේ මික්ස් එකක් හදාගෙන හෝ තමන්ගේ පරිසර තත්ත්වවලට ඒ කියන්නේ තමන් හදාගත්තු මාධ්‍යයක් තියෙනවා නම් ඒකේ හරි කමක් නැහැ. තමන්ට මේක මුලද්දව ගන්න පුළුවන්. අර සාමාන්‍ය මාධ්‍යයක හැදෙනවා වගේම මේකත් එහෙම හදන්නමයි තියෙන්නේ. දණු පැල කරගද්දි කලින් අර පුරුක්කල තියෙන ඇස් අපි ඉහළට තියෙන්න හදන්න ඕනේ. මොකද ඒ විදිහට හැදුවාම තමයි ඒකෙන් ඉක්මනට දැල්ලක් එන්න පහසු වෙන්නේ. ඒක අනිත් පැත්තට වගේ හදලා තිබ්බොත් අලුතෙන් දැල් ඇවිල්ලා ඒක යට පැත්තෙන් ආයේ නැමිලා තමයි උඩ පැත්තට එන්නේ. ඒකින් අපි ඒක පහසු වෙන්න ඇස් උඩ පැත්තට වගේ තියෙන්න දණ්ඩ පැල කරොත් තමයි හොඳ. එක ළඟ පුරුක් ගොඩාක් තියෙන දණු කෑල්ලක් නම් ලොකුවට ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මොකද ඒකේ වටේටම වගේ ඇස් තියෙනවා. එතකොට ඒකේ එක පැත්තකින් අනිවාර්යෙන් ඒක පැලෙනවා. මේ විදිහට පැල ටික හදලා ඉවරලා අපි නිතරම මේකේ වතුර ගැන බලන්න ඕනේ. මේකේ තෙතමනේ සාමාන්‍ය විදිහට හොදින් තියෙන්න ඕනේ. ගොඩාක් වතුර දාන්නත් එපා. පෝච්චි එක වගේ හදනවා නම් ඒකේ වතුර බහැලා යන්නේ නැත්තම් මේව කුණු වෙන්න බලනවා. ඒක නිසා මතක ඇතුව මේකේ වතුර බහැලා යනවද කියලා හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. මේ විදිහට දඩු කෑලි පැලවෙන්න දාපු ගාම මේවට පොහොර දාන්න යන්නත් එපා. මොකද මේවල මුල් නැහැ. මුල් වලින් තමයි පොහොර උරාගන්නේ. ඒක නිසා පොහොර දාන්න යන්නත් එපා. වතුර විතරක් පාවිච්චි කරන්න. මුල් ඇදලා පැලත් ආවට පස්සේ ටික කාලයක් ගියට පස්සේ පොහොර වලට ගියට කමක් නැහැ. දණු ටික පැල කරලා ඉවරලා පස් චූට්ටක් ඊට උඩින් දාන්න. ගොඩාක් වැහෙන්නම දාන්නත් එපා. වැහුණොත් ඒ පැලේ කුණු වෙන්න බලනවා. නැත්තම් ඒ දැල්ලට උඩට එන්න අමාරු වෙනවා. ඒකින්ද ලාවට ඉරේලිය වගේ වැටෙන්නත් ගොඩාක් යට නොයන්නත් අපි දණු ටික පැල කරගන්න ඕනේ. මේකට අපි ඊට පස්සේ වතුර දාන්න ඕනේ. පුළුවන් නම් වතුර දානවත් එක්කම කැප්ටන් හෝ ඒ වගේ දාන දිලීරනාශකයක් එකතු කරලා මේ වතුර එක දාන්න. එතකොට ඒ මාධ්‍යයේ ඉන්න සුද්ධ ජීවි ටික විනාශ වෙනවා. මේ තියෙන අර කලින් මම කරපු විදිහට টොප් කට් එක කියන්නේ මුදුනේ කෑල්ල කපලා අයින් කරාට පස්සේ ආපු පැල දෙකක්. දැන් මේ පැල දෙකත් අපිට වෙන් කරලා ආයෙ පැල දෙකක් විදිහට හදා ගන්න පුළුවන් වෙන වෙනම. ඊට පස්සේ මේ පැල දෙකත් අයින් කරාට පස්සේ ඒකේ දණ්ඩ දිගටම තියෙනවා. ඒ දණ්ඩ දිගටම තියෙන නිසා ඒකෙන් තවත් පැල ටිකක් එන්න පුළුවන්. මේ පැලවල ටිකක් මුල් ඇදලා තියෙන නිසා කොහොමවත් බය වෙන්න දෙයක් නැහැ. ඒවා ආය මේ විදිහටම හොඳට හැදෙනවා. මේ විදිහට චුට්ටක් තල්ලු කරලා මේ පැල දෙක වෙන් කරගෙන ඒ කැපුම් පෘෂ්ඨවලත් පුළුවන් නම් දිලීරනාශකයක් හරි ඒ වගේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ගන්න. මොකද ඒ තැන් වලිමුත් අතුරට ලෙඩ යන්න පුළුවන්. ඊට පස්සේ හදාගත්තු මාධ්‍යකාර දණු කැලි දෙක හදාගන්නයි තියෙන්නේ. මම මේ වෙලාවේ නම් මේ පෝච්චියම මේ විදිහට මෙතනම හදනවා. දැන් මම මේ පෙන්නන්නේ පැල වෙන් කිරීමෙන් පැල ලබා ගන්න විදිය. ඒ කියන්නේ දණ්ඩක් එකට උසට ගියාට පස්සේ සමහරලාට ඒක යටිමුත් අලුතෙන් පැල දානවා. ඒ වගේම උඩිමුත් දළු බෙදීලා හැදෙනවා. ඒවා වෙන් කරලා පැල ගන්න විදිය. දැන් මට මේ හම්බෙලා තියෙන පැලේ නම් පැල ගොඩක් උසට ඇවිල්ලා ඒවා දෙකට බෙදිලා ඇවිල්ලා තියෙනවා. ඒ වයිමුත් අපිට අර විදිහටම ගන්න පුළුවන්. ඒ වගේම පොළොවේ යටින් එන මොටෙයියෝ කියලා කියනවා. ඒ කැලිත් අපිට වෙන් කරලා පැල කරගන්න පුළුවන්. මොටෙයියෝ පැල කරද්දී මතක තියාගන්න ඕනේ මේ මොටෙයියොන්ගේ මුල් දෙකක් තුනක් වගේ ඇවිල්ලා තිබ්බොත් තමයි ඒක ගලවන්න සුදුසු. මුල් අඩුවෙන් තියෙද්දී ගලවලා හදන්න එපා. ඒ වෙලාවේ ඒකට ශක්තියක් නැහැ මුල් නැති නිසා. මේ විදිහට වෙන් කරගත්තු පැලත් සාමාන්‍ය ඇන්තූරියම් හදන මාධ්‍යයකම පැල කරගන්න පුළුවන්. කැපිලා අයින් වෙච්ච ඇන්තූරියම් කොළයි මලුයි අපරාධ කියලා හිතනවා නම් යටින් හොඳ
තියුණු කැපුමක් දාලා සීනි චුට්ටක් දිය කරපු වතුර එක්ක දාලා තියන්න. එතකොට ඒක දවස් කීපයක් පරිස්සම් කරන්න පුළුවන්. ඒ වගේම කලින් ගාඩන් ටුවර් වීඩියෝ එකේදී දැක්කා තනි සුදු පාට කොළ තියෙන පැලයක්. ඒක ඒ විදිහට වෙලා තියෙන එක හොඳ නැහැ කියලා මම කිව්වා. එතකොට කෙනෙක් අහලා තිබ්බේ ඇයි කියලා. දැන් මම ඒක ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න යන්නේ. මේ සුදු පාට වගේ ඇවිල්ලා තියෙන්නේ මේ වල ජානවල විකෘතියක් ආවහම. මේ කොළ පාට තියෙන කොටස් වලින් තමයි මේ වල ආහාර හදන්නේ. එතකොට දැන් ඔතන පේනවා ඇති තනිකර සුදු පාට කොළ තුනක් තමයි තියෙන්නේ. පළවෙනි කොළෙත් ඇවිල්ලා දෙවෙනි කොළෙත් ඇවිල්ලා තුන්වෙනි කොළෙත් සුදු පාට තමයි තියෙන්නේ. එතකොට මේ කොළ පාට වලින් ආහාර හදද්දි සුදු පාට කොටස් වලින් ආහාර හැදෙන්නේ නැහැ. මේ වගේ පොඩි චූටි ලෙඩක් තිබ්බත් චූටි පැලුමක් ආවත් මේ වල ශක්තියක් නැහැ අලුතෙන් ආහාරයක් හදලා ඒකට ප්‍රතිශක්තියක් හදාගන්න. මේ විදිහට එක දිගටම සුදු පාට දළු වෙන්න ගත්තොත් එහෙම ගහේ ආහාර හදන්න නැතුව ගහ එහෙන්න එන්නම දුර්වල වෙන එකයි වෙන්නේ. ඊට පස්සේ පොඩි පළුද්දක් ආවත් ඒ දළු මැරෙනවා. ඒකම ෆොටෝස් වීඩියෝ එකේ මම පෙන්නුවා මාධ්‍ය හදන එකයි වතුරේ හදන එකයි. මම කිව්වා මාධ්‍ය හදනවට වඩා වතුරේ හදද්දි ඉක්මනින් පැලෙනවා කියලා. දැන් මේකේ බැලුවම ඔයාලට පේනවා ඇති මේවල දැන් අර මම කලින් දාපු පැල මේවල දැන් දළුත් ඇවිල්ලා තියෙන්නේ. ඒකම මම ඔයාලට මාධ්‍යයේ තියෙන පැලත් පෙන්නන්නම්. මාධ්‍යයේ හදපු පැලවල තාම හරියට දල්ල එළියට ඇවිල්ලා නැහැ. වතුරේ හදපු පැලවල දල්ල එළියට ඇවිල්ලා තියෙන දැනනවත් ඒකේ. මම ඊළඟ වීඩියෝ එකේදී ඇන්තූරියම් වර්ගයකින් අලුත් වර්ගයක් හදාගන්න විදිය ගැන කියලා දෙනවා. ඒ කියන්නේ ඇන්තූරියම් මැට වලින් පැල හදාගන්න විදිය. ඔයාලට මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් විදියට දාන්න පුළුවන්. මම දකින හැම වෙලේම රිප්ලයි එකක් දානවා. ඒ වගේම channel එක subscribe කරලා මාත් එක්ක දිගටම මේ වගේ දේවල් ඉගෙන ගන්න එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.